අමාත්‍යාංශයේදී මේ සිද්ධ වෙන්නේ ලංකා රේන් වෝටර් හාර්වෙස්ටිං ෆෝරම් එහෙම නැත්නම් ලංකාවේ වැසි ජලය එකතු කරන්නන්ගේ සංගමයක් තිබෙනවා. ඒ සංගමය විසින් අපි ඇත්තටම අපි අමාත්‍යාංශය විදිහට තමයි එතුමන්ලගෙන් ඉල්ලීමක් කරේ අපිට යෝජනාවලියක් හදලා දෙන්න කියලා. මේ වැසි ජලය ගෙවල් වල සහ ආයතනවල පාවිච්චිට ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් යෝජනාවලියක් හදලා දෙන්න කියලා. මේ වැසි ජලය එක්රැස්කරනගේ සංගමය ගත්තාම එතුමන්ලා දැන් අවුරුදු ඇතම් දශක දෙකකට වැඩි කාලයක් ලංකාවේ වැඩ කරමින් ඉන්නවා. වැසි ජලය ගෙවල් වල භාවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක ගණනාවක ඇත්තටම ටැංකි බෙදලා තියෙනවා. ඒ පද්ධති හයි කරලා තියෙනවා. පවුල් වලට උදව් කරලා තියෙනවා. ප්‍රධානයන් විදිහට ඒවා සවි කරලා තියෙනවා. අපි අමාත්‍යාංශ විදිහට බැලුවේ මේ සංගමයට තියෙන මේ විශේෂඥභාවය සහ අත්දැකීම පාවිච්චි කරලා කොහොමද වැසි ජලය අපේ එදිනෙදා පාවිච්චිට ගන්න කොහොමද වැඩපිළිවෙල හදන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ අපේ අමාත්‍යාංශයේ තියෙන මේ සෙස්සිරිපාය බිල්ඩින් එක සෙස්සිරිපාය ස්ටේජ් 1 2 කියලා බිල්ඩින් දෙකක් තියෙනවා. මේ බිල්ඩින් දෙකම ගත්තාම රාජ්‍ය සේවකයෝ 2000ක් විතර සේවය කරනවා. වතුර ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා. වාහන මම හිතන්නේ 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ අමාත්‍යාංශ 6ක් හෝ 7ක් තිබෙනවා මේ බිල්ඩින් දෙකේ. අතට වාහන සැලකුතු ප්‍රමාණයක් වාහන සෝදනවා. ඒ වගේම මේ බිල්ඩින් එකේ ගත්තාම උද්‍යාන අලංකරණයට මල් වර්ග ගොඩක් හදලා තිනවා වතුර ඒවට පාවිච්චි කරනවා. ඒ වගේ රාජ්‍ය ආයතන තුලට මේ වැසි ජලය එකතු කරලා උද්‍යාන අලංකරණයට සහ වෙනත් පාවිච්චි කර හැකි දේවල් වලට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අපි මූලික අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් කොළඹ ගත්තාම අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ සහ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොටසක් කළුතර දිස්ත්‍රික්කයෙන් කොටසක් කියන මේ බස්නාහිර රීජන් එක විදිහට සලකන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ රීජන් එක ගත්තාම ලක්ෂ 13ක් පාරිභෝගිකයෝ ඉන්නවා. ලංකාව පුරා ඉන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයෝ ලක්ෂ 33යි. ඒ ලක්ෂ 33න් ලක්ෂ 13ක් ඉන්නේ මේ කොටසේ. ඒ නිසා විශාල වතුර අවශ්‍යතාවයක් තියෙනවා. ලොකුම ජල පිරිපහදු ධාරිතාව තියෙන්නේ මේ කොටසේ. ඒ නිසා තව දුරටත් මේ කොටසේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කර්මාන්ත දියුණු වෙනවා. ඒ වගේම ජනාවාස කරණයට ලක් වෙන තවත් මිනිස්සු පදිංචි වෙනවා, නිවාස හැදෙනවා. ඒ වගේම විවිධ ආයතන ඉදි වෙනවා, අවශ්‍යතාවයෙන් වැඩි වෙනවා. ඒ නිසා තව දශකයක් යනකොට ජල සම්පාදන මණ්ඩලයට ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න වතුර ධාරිතාවක් වතුර ප්‍රමාණයක් පිරිපහදු කරන්න පුළුවන් වෙයිද? ඒ වතුර ප්‍රමාණය කැලණි ගඟේ තියෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම කැලණි ගඟ හෝ කළු ගඟ පාවිච්චි කරලා ජල සම්පාදන මණ්ඩලයෙන් පිරිපහදු කරන ජලයට අමතරව වෙනස් මූලාශ්‍ර වලින් අපි කොහොමද ජලය පාවිච්චි කරගන්නේ? මේ ප්‍රදේශවල විශේෂයෙන්ම ගත්තාම අපිට කර්මාන්ත සඳහා අපිට භූගත ජලය නල්ලින් ඉදි කරලා භූගත ජලය ගන්න පුළුවන්ද? උද්‍යාන අලංකරණය සහ පැලවලට වතුර දාන එකට භූගත ජලය ගන්න පුළුවන්ද? ලිං සහ නල්ලින් වලින් පාවිච්චි කරගන්න පුළුවන්ද? ඒ වගේ තමයි විශේෂයෙන්ම මේ කොළඹ ගත්තාම මාස කිහිපයක් කරන්නේ පොඩි කෙටි කාලයක් කරන්නේ අනිත් හැමදාටම වහිනවා. මේ වැස්සෙන් ලැබෙන ජලය ගෙදරක වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන්, ඕනෑම පරිසරයක වෙන්න පුළුවන් එකතු කරලා කොහොමද අපිට පාවිච්චි කරගන්න පුළුවන් කටයුතු සඳහා පාවිච්චි කරගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අතරම මේ යෝජනාවලිය අපිට අද ඉදිරිපත් කරන්නේ. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ රේන් වෝටර් හාර්වෙස්ටිං ෆෝරම් එකේ මේ සීල දෙනාටම මේක කඩිනමින් අපි කරපු යෝජනාවට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අපි මේ අවුරුද්දේම මේ නියම ව්‍යාපෘතියක් විදිහට මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටම අපේ අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන මුදල් ප්‍රමාණයක් වැසි ජල එක්රැස් කිරීම සඳහා වෙච්ච පද්ධති සකස් කරන්න. ඒ මුදලුත් පාවිච්චි කළා අපේ මූලික අවධානය තියෙන්නේ අඩුම තරමින් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 100කවත් වැසි ජල එක්රැස් කිරීමේ පද්ධති ඒවර දියුණු ඉංජිනේරු තාක්ෂණයක් සහිත පද්ධති සකස් කරන්න ඕනේ. මේ අමාත්‍යාංශ වෙන් වෙලා තියෙන මුදල් පාවිච්චි කරලා වැසි ජල එක්රැස් කිරීමේ පද්ධති කීපයක් නියම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරන්න. ඒ තුලින් අපි සමාජයට පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ජනතාව තුළට මේක ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ නිවසෙත් වැසි ජලය ඒකාශී කරන භූගත ටැංකියක් වෙන්න පුළුවන් තියලා මේ වැසි ජලය අරගෙන තමන්ගේ ගෙවත්ත එහෙම නැත්නම් තමන්ගේ උද්‍යාන අලංකරණයට වාහන හෝදනයකට මේ වගේ දේවල්ට පාවිච්චි කරගන්න යොදා ගන්න මේක ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ජලාපවාහන මණ්ඩලය පිරිපහදු කරන ජලය අත්‍යවශ්‍ය කාර්යයන් වලට යොදවා ගනිමින් වැසි ජලය
වෙනත් පාවිච්චි කළ හැකි වැඩ කටයුතු වලට පාවිච්චි කරන්න තමයි අපි ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තුලින් අත්වෙන වාසි තමයි එකක් අපිට ජාතික ජල ප්‍රවාහන මණ්ඩලය පිරිපහදු කරන වතුර ප්‍රමාණය ඉතුරු වෙනවා. තවත් වතුර අවශ්‍යතාවය තියෙන තැනකට ඒ වතුර දෙන්න පුළුවන්. දෙවැනි එක තමයි මේක නිවසක මේ වැසි ජලය එකතු කරන ක්‍රමවේදය ආරම්භ කරොත් ඔවුන්ගේ ජල බිල අඩු වෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍යතාවයේ පරිදි වතුර පාවිච්චි කරන්න පුළුවන්. තව මේක අපිට මහා පරිමාණ මට්ටමින් කරොත් එහෙම ක්ෂණික ඇති වෙන ගම් වතුර පාලනය දක්වා මේක යන්න පුළුවන්. එක වැර වහිනවා පැයක් ඇතුළත මහා ධාරානිපාත වර්ෂාවක් වැටෙනකොට ගෙවල් දහසක 2000ක මේවැනි වැසි ජල ඒකරාශී කරගන්න පද්ධති හයි කරලා තිබුණොත් එහෙම ගලාගෙන යන ජලය ගම් වතුර ඇති වෙන තත්ත්වය කාණු පිරලා යන තත්ත්වය අඩු කරගන්න පුළුවන්. මේක දීර්ඝ කාලයක් අපිට ප්‍රචලිත කරලා මහා පරිමාණ මට්ටමට ගෙනාවොත් එවැනි වාසි බව මේක තියෙනවා. ඒ නිසා අපි අමාත්‍යාංශයක් විදිහට අපි අවධානය යොමු කරලා තිනවා. එකක් ජල ගැටලුවට විකල්පයක්, දෙවනියක ජල සම්පන්න සහ ජලාපවහන මණ්ඩලය පිරිපහදු කරන ජලය පානීය ජල මට්ටමටම පිරිපහදු කරලා තියෙන්නේ. ඒවා පානීය ජලය සඳහා පාවිච්චි කරමින් වෙනත් විකල්ප ජල මූලාශ්‍ර ඔස්සේ තමන්ගේ අනිත් වැඩ කටයුතු කර ගැනීම සඳහා පොළඹවන්න. මේ වගේ අරමුණු කීපයක් සහිතව තමයි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. මම නැවත සුදුවන්ත වෙනවා මේ වැසි ජල ක්‍රෑස් කරන්නන්ගේ සංගමයේ විසින් අපිට ඉක්මන් ප්‍රතිචාර දක්වලා මේ යෝජනාවලිය හදලා දුන්නක සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයක විදිහට බලාපොරොත්තු වෙනවා මේකේ නියම ව්‍යාපෘතියක් ඉක්මනින්ම ආරම්භ කරන්න. ඒ සඳහා ඇත්තටම අපිට දැනට අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා තිනවා. අපි හැකි ඉක්මනින් මේක ආරම්භ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මූලික වශයෙන් අවධානය යොමු කරේ රාජ්‍ය ආයතනවල වැසි ජල එකතු කිරීමේ පද්ධතියක් හයි කරන්න ලැබෙන වැසි ප්‍රමාණය අනුව ඒ වහලේ ප්‍රමාණය අනුව කොච්චරක් අපිට වැසි ජල එකතු කරගන්න පුළුවන්ද, එකතු කරගත්තට පස්සේ වෝටර් බෝඩ් එකේ වතුර කොච්චරක් අපිට ඉතුරු කරගන්න පුළුවන්ද, ඒ වගේම ජල බිල කියන එක කොච්චරක් අඩු කරගන්න පුළුවන්ද කියන එක තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම එවැනි වැසි ජලය එකතු කරගන්න පද්ධතියක් සවි කරන්න කොච්චර මුදලක් යනවද, ඒකට ඇස්තමේන්තුව මොකද්ද කියන එක සහ මේ අපිට වැස්ස කොච්චරක් ලැබෙනවද, වැස්සේ ව්‍යාප්තිය මොකද්ද, ලෝකයේ මේක කොහොමද පාවිච්චි කරලා දෙන්නේ, ලෝකයේ දැන් මෙතුමන්ලගේ තොරතුරු අනුව ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. මේ වාසිය ගන්නවා. ඉතින් අපි රටක් විදිහට අපිට වැස්ස වැටෙනවා. විශේෂම බස්නාහිර පළාත ගත්තාම මාස කිහිපයක් කෙටි කාලයක් ඇරෙන්න හැම කාලෙකම වැස්ස වැටෙනවා පොඩියට හරි. ඒ වැස්සෙන් අපි උපරිම ප්‍රයෝජනට ගන්න කොහොමද කියන විද්‍යාත්මක තොරතුරු සහිත යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අපි නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හිතනවා මේක සාර්ථකව ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම ජනතාවගෙන් මේකට ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. सामान्य මේ පොඩිටේ විතර තවති සාමාන්‍ය විතර ජල පරිපූර්ණ ඒ කියන්නේ ආවිච්චේ කොහොමද ප්‍රමාණයක් මේක කරගන්න පුළුවන් කියන එක යමදසත් සාමාන්‍ය ගෙදරක ජල අවශ්‍යතාවය 30ක් වගේ ලීටර් 5000ක් වගේ ටැංක් එකකින් මේ ගන්න පුළුවන්. එහෙම කරොත් ඇත්තටම අපේ ජල බිල 130 සහ 160ක් වගේ අඩු කරගන්න පුළුවන් තමන් පාවිච්චි කරන අනුව. අපි දන්නා දැනටමත් මේ UD එකේ නාගරික සංවර්ධන අධිකාරියේ පනතේ සඳහන් කරලා තියෙන පනතට ඇතුළත් කරලා තියෙන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ප්‍රදේශවල ඉදි කරන නිවාසවල වැසි ජලය එකතු කිරීමේ ටැංකියක් තැබිය යුතුයි කියන කාරණාව ඇතුළත් කරලා තියෙන්නේ. අපි දන්නවා බිල්ඩින් එකක් හදන්න ගිහුවම නිවසක් හදන්න ගිහුවම ඒ සඳහා අනුමැතිය ගන්න ඕන. අනුමැතිය ගන්නකොට හරිනම් මේ වැසි ජල ටැංකියක් තියලා තියෙනවද නැද්ද කියන එකඟතාවය ගන්න ඕනේ. ඒක බලන්න ඕනේ. නමුත් අපි ඒක දැනට ඒක ප්‍රායෝගික කරන්න බෑනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ නියම ව්‍යාපෘතිය හරහා පවුල් වලට යම් සහයෝගයක් දෙමින් ඔවුන්ට මේ අඳුන්වා දෙමින් ක්‍රමිකව මේක ප්‍රචලිත කරමින් මේ ලැබී තිබෙන නීතිමය වටපිටාවත් පාවිච්චි කරගන්න. ඒ නිසා මේක ප්‍රචලිත කරන්න ඕනේ, මිනිසුන්ට අඳුන්වා දෙන්න ඕනේ, යම් සහනයක් දෙන්න ඕනේ. ඒ තුලින් තමයි මේක ක්‍රියාත්මක භාවයට ගෙන්න පුළුවන්. දැනටමත් ඒකට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කරලා තිනවා. ඒ නිසා අපිට ඉස්සරහට යන්න ලේසි කියලා අපි හිතනවා. මේකේ ලොකුම වාසිය තියෙන්නේ ඒ පවුලට ජල බිල අඩු කරගන්න පුළුවන්. තමන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා වතුර පාවිච්චි කරගන්න පුළුවන්, වතුර හිඟයකින්තරව. නමුත් ඒකට යන්න දුරක් තියෙනවා. ඒකට අපි අමාත්‍යාංශයක් විදිහට රජයක් විදිහට කළ යුතු වැඩ කොටසක් තියෙනවා. මේක ප්‍රචලිත කරන්න ඕනේ. හැම පවුලකටම අපි මේක අඳුන්ලා දෙන්න ඕනේ. මුලින් මේක අපි මූල්‍යමය සහනාධාරයක් සහිතව ගියොත් තමයි මේක ජනතාව මේක බාරගන්නේ. ඒ නිසා මේ ජනතාව තුලට යන්න පුළුවන් උපාය උපක්‍රම පාවිච්චි කරමින් මේ ක්‍රියාවලිය මේ වැඩසටහන දියත් කරන්න තමයි අපි අදහස.
මේ අවුරුද්දේ අපි රාජ්‍ය ආයතනවල කීපයක නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි බලනවා පවුල් කීපයක් තෝරගෙන ඔවුන්ගේ නිවාසවලත් මේ පද්ධති ඉදිකිරීම සඳහා දායක වෙන්න. ඒ තුලින් තමයි සමාජයට මේක ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ.